මෙතන ඉන්නේ උන්ගෙන් එකෙක් දෙන්නෙත් පුළුවන් වෙයි ඔය වහල් භවෙ මිදෙන්න. ඊතුරුම ඔක්කොටම බෑ. අනිවාර්යයෙන් ඔබ දිගටම වහල් සමා වෙන්න. ඒක තමයි ඇත්ත. කියලා තිබා. මූ එතන ගිහලා තිබෙත් ටී-ෂර්ට් එකයි අර අත්කපු ටී-ෂර්ට් එකයි ෂෝටයි සපත්තු දෙකයි දාගෙන. යුනිවර්සිටි එකට. මාර හැමදාම කියන්නේ අධ්‍යාපනය කියන්නේ ඔන්න ඔය වගේ ඊටාම සරල දේවල් ඔයගොල්ලන්ට පේන එක වහන එකද. මොකටද এডুকেෂන් තියෙන්නේ? ලෝකේ සල්ලිකාරයෝ ඉන්නේ සුළු පිරිසයි. බුද්ධිමත් මිනිස්සු ඉන්නේ සුළු පිරිසයි. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ටත් බුද්ධිමත් වෙන්න පුළුවන්. ඒ වුණොත් කරදරයි. සල්ලිකාරයින්ට සහ මොලේ තියෙන මිනිස්සුන්ට කරදරයි. ගොඩක් කෙවුන්ට මොලේ තියෙනවා බුද්ධිමත් වුණොත් සල්ලි තිබ්බොත්. ඒතර අර විෂමතාවය පවත්වා ගන්න ඕන. එකෙක් සල්ලිකාරයෙක් වෙන්න නම් අනිවාර්යෙන් 1000 2000ක්වත් අඩුම දුප්පත් වෙන්න ඕන. ඊට වඩා වැඩි වෙන්න ඕන. එකෙක් බුද්ධිමත් වෙන්න නම් ඒ වගේම 10 15000ක් මොට්ටයෝ වෙන්නම ඕන. ඒතර এডুকেෂන් කියන ප්‍රොඩක්ට් එක ඇතුලේ කරන්නේ හිතන එක නතර කරන එක. හිතන එක නතර කරලා හරි හිතන එක නතර කරවලා හදනවා යාන්ත්‍රික පිරිසක්. මොකටද? අර වෙනම විදියට හිතලා උඩට ගියේ උන්ට යැපෙන්න ලේසි වෙන්නේ. උන්ට වැඩ කරව ගන්න. ඔක ලස්සනට කියනවා. උඹලා අහලා තියෙනව නේද? මැටි අජිත්ව. කුඹලාව දන්නව නේද? ඔය මොනවාද මේ පොටරි කියලා කියන්නේ අර මැටි වලින් එක එක ඒවා හදන්නේ. ලංකාවේ ඉන්නවා ඒ වගේ ග්‍රේට් පොරක්. මැටි අජිත් කියලා. හොයලා බලන්නකො අජිත් ඉතුරු කැලල මතක නෑ. ඌ අර වයඹ යුනිවර්සිටි එකේ කනකේෂන් එකට මුට අර ඉන්වයිටඩ් ගෙස්ට් විදියට එන්න කියලා තිබ්බා. මූ එතනට ගිහලා තිබ්බෙත් ටී-ෂර්ට් එකයි අර අත්කප්පු ටී-ෂර්ට් එකයි ෂෝටයි සපත්තු දෙකයි දාගෙන යුනිවර්සිටි එකට. හරි? එතන ඕකට එන ප්‍රශ්නයක් ආවා. ඌ යන්නේ උට ඕන විදියට. මාත් හරි කැමතියි මේ වගේ පන්තියක ඇවිල්ලා මගේ පන්තියක් වුණා නම් මං එන්නේ සරමක් ගාගෙන ෂර්ට් එකක් ගන්න. සරම කෑපොට ගාගත්තා කියනවා. ඒක මාර ලේසිනේ වෙන්ටිලේෂන් තියෙනවා. ඉතින් මම ඇඳන් ඉන්න එකේ ප්‍රශ්නයක් උඹලට තියෙනවා නම් ඒක ලොකු අවුලක් නැත්තරම කියනවනේ. ඉතින් ඒ වගේ උන්ට උගන්නලා වැඩක් නැහැ. මම නම් මට වැඩක් නැහැ. එහෙම ජජ් කරන්නේ උන්ගෙන් ඇති වැඩක් නැහැ. එහෙම ජජ් කරන්නේ අර වගේ උන් තමයි. අර යාන්ත්‍රික ක්‍රමවේදය තුල යනු. උන් ඕන කරනවා මේ සීන පද්ධති පවත්වාගෙන යන්න. ඒතර උඹලව හදන්නේ එතනට. මොකටද? වැඩ ගන්න. වැඩකාරයෝ වහල්ලු හදන්නේ. සමා වෙන්න ඒක තමයි ඇත්ත. මෙතන ඉන්නේ උන්ගෙන් එකෙක් දෙන්නෙත් පුළුවන් වෙයි ඔය වහල් භවෙන් මිදෙන්න. ඊතුරුම් ඔක්කොටම බෑ. අනිවාර්යෙන් තොපි දිගටම වහල්ලු තමයි. එකෙක් දෙන්නෙත් මිදෙන්න පුළුවන්. මේ කියන එක අහලා ඔළුව තියෙන. ඒ මිදිච්ච මිනිස්සු ඉන්නවා. පවතින ක්‍රමවේදයේ වහල්ලු නොවි වෙන විදියට ඉඳලා ගේම් එක ගහන උන් ඉන්නවා. අධ්‍යාපනය කියන්නේ ඒකද? මැටි අජිත්ගෙන් අහනවා එක වෙලාවක ඌ කියනවා ඌට අඳින්න පුළුවන් නේ. ගණන් පීරියඩ් එකේදී ඌ මොකද කරන්නේ? ගණන් ටීචර්ව අඳිනවා කඩදාසිය. එච්චරයි. මම දැන් ලස්සන ටීචර් කෙනෙක් ඉන්නේ නැති ඌ අඳිනවා. ඉතින් උඩ ගණන් බෑ ගණන් ෆේල්. ඒතර ඒ ඉන්ටර්වියු කරන එක අහනවා. ඉතින් එතකොට දැන් ඔයා මෙච්චර ලොකු ව්‍යාපාරයක් කරගෙන යනකොට ඔයාලට ගණන් ඕනේ නැද්ද? මම මොකටද ගණන් හදන්නේ? ඔය ඉන්න ඉගෙන ගත්තෙන් ඉංජිනේරුවෙන් අරුම්බ ඕකුන්ට රුපියල් 70000ක් ලක්ෂයක් දුන්නාම පඩියක් අරගෙන උලව ගණන් ටික හදව ගන්නවා. මම මොකටද ගණන් හදන්නේ? කොහොමද ඔක? ඒක තමයි ඇත්ත. ඌ හරියට මේක කියනවා. ඌ හරියට මේක කියනවා. ඌ මොකටද ගණන් හදන්නේ? ඇත්තනේ. ඌට කරන්න තියෙන ඊට වඩා ලොකු වැඩ. කීප දෙනෙක්ට හැබැයි මෙහෙමයි. ඔන්න මේවා කිව්වාම මරු තැන් වලින් අල්ලගෙන අම්මට සිරි. දැන් එන මේ විභාග ලියලා වැඩකුත් නැහැ. මේ මුකුත් කරලා වැඩකුත් නැහැ. මම එන දැන් අලුත් දෙයක් කරන්න ඕන කියලා ඔක්කොම වැඩ දාලා නියම සිරි කාලා කන්නේ වෙනවා. කරන ලබ්බකුත් නැහැ. ඌට පුළුවන් මගුලකුත් නැහැ. හරි?
අන්තිමට මොකුත් නැහැ. එහෙම ඇත්තටම මේ උඹලගේ වයසට එනකොට ගේමක් ගහන්න පුළුවන් එවුන් මේ වෙනකොට ගේමක් ගහලා ඉවරයි. උඹලට බෑ. ඒ කියන්නේ මේ වගේ එකක තියෙන වහල්භාවයේ තේරෙන්නේ නැතුව මෙච්චර දුරක් ආවු උඹලට ඕක දැන් තේරෙන්නේ විදියක් නැහැ. දැන් තේරෙන්නේ නැහැ කොහොමද? ඉතින් මේකම යමල්ලා. ඊළ වෙලාවකදී එළියට බැනපල්ලා. පුළුවන් නම්. අර ටික්ටොක් කරන කොල්ලෙක් ඉන්නවා. ඌ ටියුෂන් කාරියන්ගේ වීඩියෝ ටික දාලා හරිද? ඌ මාසෙට ලක්ෂ 3මාරක් 4ක් හොයනවා. ඌ ටියුෂන් ගුරුවරුන්ගේ සල්ලි අරගෙන ටික්ටොක් වල දානවා. ඌ ඒක ප්‍රොමෝට් කරලා මෙච්චරක් අප් කරලා දෙනවා. අර ගුරුවරයෙක්ගෙන් යම් කිසි ගාණක් අරගෙන හරි. අන්න කොට කියෝ. 2020 තේලෝ කරන එක. උඹලා වයසෙත් නෙමෙයි. ඒකත් එක් කරන කොල්ලේ. එහෙම වෙන විදිහට හිතනෙවුන් ඉන්නවා. ඌ තෝරගෙන තියෙන ස්ට්‍රීම් එකත් ඕනට වඩා නටන්න ඕනේ නැහනේ. ඒකයි මං කිව්වේ. දැන් මේක යන්. දැන් මේක යන්. හැබැයි මේ තියෙන්නේ පොඩ්ඩක් අර ඒ වගේ අවදි වෙන තැන්. තේරුණාද? ඕක හරියට පික් කරගත්ත එකට මුගක් දේවල් කරන්න පුළුවන් කියලා මට හිතුණා. හැබැයි මම හිතුවේ නෑ එච්චරම ළමයි දුර්වල ඇති කියලා. දුර්වලයි කියන එක අදහස් කරන්නේ මේක තේරුම් ගන්න. ඔයාලට විභාගයට කෙමිස්ට්‍රි වලට නෙමෙයි ඕන එකකට ඒකක් ගන්න පුළුවන්. ලංකාවේ පළවෙනි වෙන්නත් පුළුවන්. නමුත් ක්‍රිටිකල් තින්කින් නෑ. ක්‍රිටිකල් තින්කින් නැතුව ඉස්සරහට යන්න බෑ. පහළ වෙන්න විතරයි පුළුවන්. කාගේ හරි යටතේ රැකියාවක් කරන්න විතරයි පුළුවන්. ඒක හිතලා බලන්න. හරි.